ඉස්කෝලයක් කවට කඩේක මත් කුඩු විකුණන්න පුළුවන්. ළමයිට විවිධාකාරයේ පෙළඹවීම් කරන ඒවා විකුණන්න පුළුවන්. බිස්නස් එකක් කරනකොට ලාභ ගන්න පුළුවන් කෙටි කාලීන වැඩ තියෙන්න පුළුවන්. හැබැයි හොඳ මොකද්ද නරක මොකද්ද හරි මොකද්ද වැරදි මොකද්ද කියලා දැනන් කරන්න ඕනේ. ඉස්කෝලයක් කවට කඩේක මත් කුඩු විකුණන්න පුළුවන්. ළමයිට විවිධාකාරයේ පෙළඹවීම් කරන ඒවා විකුණන්න පුළුවන්. හැබැයි එයා දැනගන්න ඕනේ ඒක හරිද වැරදිද කියන එක. වාසි කෙටි කාලිනව ගන්න පුළුවන්. නමුත් ඒ හැම එකක්ම හොඳ නැහැ. කෑම රස කරන්න රසකාරක දාන්න පුළුවන් හෝටලයකට රෙස්ටුරන්ට් එකකට. මිනිස්සු සමහරට ඇදිලා යනවා රහින්ද. ටික කලක් ඒවා දාලා උයනේවා මිනිස්සුන්ගේ ඇට දිරනවා. ඒ නිසා හොඳ නරක මොනවද? හරි වැරදි මොනවද කියන එක අවබෝධයෙන් යුක්තව කටයුතු කරන එක තමයි ආචාර ධර්ම කියලා අපි කියන්නේ. ethics. බොහෝ දේ කරන්න පුළුවන් ව්‍යාපාරවලට. හැබැයි ඒක සදාකාලික නෑ හොඳ තත්ත්වේ නෑ. දිගුකාලීනව පවතින්නේ හරි මොකද්ද වැරදි මොකද්ද හොඳ මොකද්ද නරක මොකද්ද කියලා අවබෝධයෙන් කටයුතු කරන එක.